උඩ තියෙන්නේ මචං මේ බස් පිස්සුවලු. හරි. ඔය ඉතින් මේ නාසයිලු බස් එනවා. අර බිස්තා අපෙන් පැනලා කියලා දැන් බස් එකක් ඔයගේ CTV බස් එකක් තියෙනවා. මම දැන් ස්ටාර්ට් කරගෙන ආවා මචං. ආතල්නේ මුට දැන් මුගේ ඉතින් එකම හීනේනේ. ඒගෙන් ගියාලු. නේද තන ඇලක්. පස්සේ කෙලීම ගිහලා ඇලේලු. මූ මචං දන්නේ පණි ගාලා එහෙම බඩ ගාලා කොහොමරි පීනගෙන උඩට ඇවිල්ලා ආපහු ගියාලු ආට්ටුවට. Pro Lankan Technologies වෙති 5 kilowatt solar එකයි 12000 BTU AC එකයි දෙකම ලක්ෂ 9කට. තිරේ දිස්වන අංකයට අදම කතා කරමු. ඊළමයි කල්පනා කරනකොට වෙච්ච දේ. මුගේම යාළුවෙක් ඉන්නලු ඒ වාට්ටුවේම ඌ මචං මේ ලෝය කෙනෙක් වෙන්න ගිහලා පිස්සු හැදිච්ච එකේ. අර මොකද බං කල්පනා කරන්නේ කියලා. එයා සීනයක් වුණා බං. අර වැඩේ. හරි උඹ කලබල වෙන්න එපා. මම නීතිය දන්නවනේ. බය යමන්කෝ. කියලා දෙන්නත් එක ආයෙ ගියාලු අර ඇල ගාවට. ඉල්ලා අර දෙවණියට ගියේ එක ලෝය. ඌ කලුඹ පොඩ්ඩක් ගොඩ හිටපන් කියලා. පැන්නලු මචං සිං. ඇලට. පැනලා මෙහෙම බස් එක ඇතුලේ මෙහෙම රවුමක් පිරලා උඩට ආවා. යම්බා කේස් එක ඉවරයි ගෝ. බයෙන් වම් නඩුව දිනුම්කෝ. අර කොහොමද බං නඩුව දිනන්නේ මේ අඬුවේ බස් යන්නේ මම මේ අරන් ඇවිල්ලා මේ ඇලට වෙලාද කොහොමද නඩුව දිනන්නේ? නෑ බං බස් එකේ අර බොනට් එකේ ට්‍රේන් සීට් එක ගාව අර ඒකේ ගහලා තියනලු මචං නව එන්ජිමක් සවි කර ඇත වතුර බලා දාවන එක.